හරි අදත් ටිකක් වැදගත් දෙයක් තමයි කරන්න යන්නේ. වොක් සිමියුලේටර් එක පාවිච්චි කරලා කොහොමද LCD ඩිස්ප්ලේ එකක් සිමියුලේට් කරන්න කියලා. ක්‍රියාකාරීත්වය අපිට මේකෙන් බලන්න පුළුවන්. ගොඩක් දුරට මේක මේ ඉගෙන ගන්න අයට Arduino අලුතෙන් මුලින්ම ඉගෙන ගන්න අයට මේ සිමියුලේටර් පාවිච්චි කරලා ඉගෙන ගන්න එකත් ඇත්තටම හොඳ ක්‍රමයක්. මොකද මේ සෙන්සර්ස් අපිට හොයා ගන්න නැත්තම් ඒවා සමහරට මිල අධික වෙන්න පුළුවන්. නමුත් අපි මේක වර්චුවල් විදියට අපිට ඒ සෙන්සර්ස් අපිට අරගෙන මෙතෙන්දී ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්. ඉතින් සිමියුලේෂන් එකක ප්‍රධාන අරමුණක් තමයි ඒ ඔය කියන කතාව. හරිනේ? එතකොට මේ ඒ වගේම තමයි සිමියුලේෂන් එකක් කරන එකේ තව ප්‍රයෝජනයක් තමයි අපි ගොඩක් උපකරණ සම්බන්ධ කරලා කරන ප්‍රොජෙක්ට් එකකදී ඒ කියන්නේ sensors output device මේ ගොඩක් තියෙන අපි හිතමු ප්‍රොජෙක්ට් එකකදී අපිට අර කෝඩ් එක හදලා අප්ලෝඩ් කර බලනවට වඩා කෙලින්ම මේ මුලින් පුළුවන් මේ සිමියුලේටර් එක පාවිච්චි කරලා සිමියුලේට් කරලා බලන්න ප්‍රොජෙක්ට් එක කොහොමද කියලා අර අපිට මේ දැන් මේ කෝඩ් එක අප්ලෝඩ් කරාට පස්සේ සමහර සුළු වෙනස් වීම් කරන්න පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එකට අදාළව. නමුත් අපිට මේකෙන් කෝඩ් බේස් එකක් හදා ගන්න පුළුවන් මේ කිසියම් ප්‍රොජෙක්ට් එකකට අදාළව. අන්න ඒක තමයි මේ වැදගත්කමක් තියෙන්නේ සිමියුලේෂන් එකක. හැබැයි සමහර කලාතුරකින් අවස්ථාවල වෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක් අඩුයි එහෙම වෙනවා. සිමියුලේෂන් එක හොඳට වැඩ කරලා අප්ලෝඩ් කරාට පස්සේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන්න නැති වෙන්නත් පුළුවන්. නැත්නම් උගේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. හැබැයි ඒවට හේතු කෝඩ් එකේ අවුලක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඒ සම්බන්ධ කර උපකරණවල ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට කොහොමවත් කෝඩ් එක වෙනස් කරලා චෙක් කරන්න වෙනවනේ. ඉතින් මුලින් අපි මේකේ හදලා සාමාන්‍ය දල අදහසක් හදා ගන්නවා. මෙන්න මේ කොටස අපි උදාහරණ ෆන්ක්ෂන්ස් ටිකක් එහෙම හදා ගන්න පුළුවන් අපිට. මෙන්න මේ වැඩේට මේ රීඩ් කරන්න මේක එහෙම ඒ වගේ. එතකොට අපි ඉස්සරහදී බලමු මේ සෙන්සර්ස් ගැන ඊට පස්සේ මේවා ගැන කතා කරගෙන ගිහිල්ලා ඒ වගේ අපි උදාහරණයක් සහිතව බලමු. හරි අද එතකොට අපිට LCD ගැන තමයි බලන්න තියෙන්නේ. 16:2 LCD එකක් ගත්තම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පෙනුමක් තමයි අපිට පේන්නේ. මොකක් හරි අපි ඩිස්ප්ලේ කරනකොට මෙන්න මේ විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ කියන එක කියන්නේ. මේක 16:2 කියන්නේ ඒ කියන්නේ 16 ගුණ කිරීම දෙක ඩිස්ප්ලේ කියලා කියන්නේ. මෙතන බලන්න මේ පැත්තට මේ වගේ එකිනෙකට වෙනස් අකුරු ඉලක්කම් පෙන්වන්න පුළුවන් තැන් 16ක් තියෙනවා. 15ක් 16ක් තියෙනවා. ඒතකොට 16 දෙකක් තියෙන නිසා තමයි මේක 16:2 කියලා කියන්නේ. ඒ වගේම මෙන්න මේ හැම තැනකටම ඇඩ්‍රස් එකක් තියෙනවා. දැන් මේ පළවෙනි මෙන්න මෙතන මේ බිඳුව තියෙන ඉන්ඩෙක්ස් එක 0.0 හරිද? අන්න ඒ වගේ. ඒ විදිහට යන ක්‍රමයක් තියෙනවා. අපි එකක් බලමු කොහොමද මේ ප්‍රෝග්‍රෑම් කරද්දී යොදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් LCD එකක මෙන්න මේ තියෙන කැරක්ටර්ස් පෙන්වන ස්ථාන 32 අඳුන්වන ක්‍රම තමයි දැන් මේ කියන්න හදන්නේ. මොකද සමහර ලාවට අපිට අවශ්‍ය වෙනවා LCD එකේ මේ හරියෙන් පටන් අරගෙන මොනවා හරි අකුරු ටිකක් ඩිස්ප්ලේ කරන්න. මොකද මේ සාමාන්‍යයෙන් මේක යූසර් ඉන්ටර්ෆේස් එකක් වගේ දෙන නිසා අපිට වැදගත් වෙනවා මේක ලස්සනට හදාගන්න. ඉතින් ඒකෙදි වැදගත් මේක පටන් ගන්න කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද කියන එක. ඒ අකුරු ගානත් එක්ක. සාමාන්‍යයෙන් අපි පටන් ගන්න තැනක් කිව්වේ නැතුව කියනවා කියලා මෙතන අදහස් කරන්නේ කෝඩ් එකකින් කෝඩ් පෙළකින් තමයි මේ පටන් ගන්න තැන කියන්නේ. ඒකට ෆන්ක්ෂන් එකක් තියෙනවා set cursor කියලා. ඒ set cursor එකෙන් තමයි අපි මේ පටන් ගන්න තැන වෙනස් කරන්නේ. මේ ලයිබ්‍රරි එකට අදාළව. මෙතෙන්දි මේ දැන් බලන්න මේ මෙතන නම් කරලා තියෙන්නේ කොලම් 16. ඒ කියන්නේ තීරු 16 බිඳුවෙන් පටන් අරගෙන 15 වෙනකම් අංක කරලා තියෙනවා. ඒ වගේම තමයි රෝස් දෙක බිඳුවේ ඉඳන් 1 කියලා අංක කරලා තියෙනවා. දැන් අපි මුකුත්ම පටන් ගන්න තැනක් කියන්න තු මොනවා හරි print කරොත් LCD එක default print කරන්නේ ඒක මෙන්න මේ බිඳුව කියන index එකේ. නම් මෙතනින් පටන් අරගෙන තමයි display කරන්නේ. අන්න ඒක වැදගත්. දැන් අපිට ඕන නම් මෙන්න මෙතනින් පටන් ගන්න. මේ 6 වෙනි තැනින් පටන් ගන්න ඕන නම් මේ 7 කියන ඉලක්කම තියෙන තැන 7 වෙනි මෙතන මේ කැරක්ටර් එකේ ඉඳන් පෙන්වන්න පටන් ගන්න ඕන නම් අපි කරන්න ඕනේ මෙතන කෝඩ් එකේ මේ ස්ථානේ හදද්දි set cursor කියන එක කියන්න ඕනේ 1,0 කියලා. sorry 1,0 නෙමෙයි 6,0 කියලා මෙතනින් ඉඳන් පටන් ගන්න. 1,0 කිව්වොත් මෙතනින් පටන් ගන්න. ඒතර ඉස්සෙල්ලා අපි කියන්න ඕනේ කොලම් එකේ නම්බර් එක ඊළඟට කමාවක් දාලා කියන්න ඕනේ රෝ එක මොකක්ද කියලා අපි කෝඩ් කරද්දි ඒ ගැන වැඩි විස්තර බලමු. හරි මේ තියෙන්නේ අපි අපේ LCD එකේ ගත්තොත් එහෙම 16:2 LCD එක ගත්තම ඒකේ අග්‍ර නම් කරන විදිය තමයි මේ තියෙන්නේ. මේ පින්ස් වලට අදාළ වැඩ ටික තමයි මේ තියෙන්නේ.
මුලින්ම VSS VCC කියන්නේ සාමාන්‍ය සුපුරුදු විදියටම 5 වෝල්ට් සහ ග්‍රවුන්ඩ් පින් එක තියෙනවා. මේකට තමයි අපි පවර් සප්ලයි එක දෙන්නේ මේකට. ඩිස්ප්ලේ එකට ඊළඟට RS රෙජිස්ටර් සිලෙක්ට් කියලා පින් එකක් තියෙනවා. RW සහ enable. මෙන්න මේ පින්ස් තුනෙන් තමයි මේ LCD එකට එන සහ LCD එකෙන් Arduino එකට යන data control කරන්නේ. නැත්තම් control signal වැඩ කරන්නේ මෙන්න මේ pins තුනේ. RS, RW සහ enable කියන pins තුනේ. ඊට පස්සේ මේ D0 ඉඳන් D7 වෙනකන් තියෙනවා data pins කියලා set එකක්. මෙන්න මේ pins පාවිච්චි කරලා තමයි අපි Arduino එකක් ඉඳන් display එකට අදාළ data එකක් යවන්නේ. data. සාමාන්‍යයෙන් මේකේ මේ pins 8ක් තිබ්බට data pins මේකේ බොහෝ දුරට අපි ඉතින් pins ගන්න වැඩි වෙනකොට අපිට කරදරයි wiring එකේදී. ඒක නිසා බොහෝ වෙලාවට මේක පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා 4-bit mode කියලා. 4-bit mode කියලා කියන්නේ data pins 4ක් විතරයි අපි Arduino එකත් එක්ක use කරන්නේ data signal දෙවන්න. ඒකට 4-bit mode කියලා කියනවා. මොකද එතකොට lazy අපිට wiring එක කරගන්න. ඊළඟට මෙන්න මේ LED plus minus කියලා තියෙනවා. සමහරවිට මේක AK කියලා අකුරු දෙක anode cathode කියලා එහෙම දාලා තියෙන වෙලාවලුත් තියෙනවා. ඒකට තමයි මේ LED එකේ 5 volts සහ ground එක. LED එක කියලා කියන්නේ මෙන්න මේ LCD එක අපි දැකලා තියෙනවනේ LCD display එක backlight එකක් තියෙනවා. ඒ කියන්නේ display එකට පිටිපස්සෙන් තියෙනවා මේ bulb එකක් LED එකක්. ඒකෙන් display එක යම් පාටකට පෙන්නනවා අපිට. නිල් පාට, නිකන් රෝස පාට, ඒ වගේ කොළ පාට. එහෙම දැකලා තියෙනවනේ. එතකොට අන්න ඒ backlight එකේ backlight එක on off කරන pins දෙක තමයි මේ දෙන්නට මේ අදාළ විදිහට power දුන්නොත් එහේ backlight එක on වෙනවා. නැත්තම් backlight එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි අර අපි එවන data සහ මේ තොරතුරු ටික මේ display එකේ display වෙනවා. ඒ කියන්නේ මේ backlight එක on වුණා නැහැ කියලා display නොවේ තියෙන්නේ. නමුත් අපිට අඳුර අවස්ථාවක එහෙම බලා ගන්න backlight එක ඕන වෙනවා. LCD display එකක් ප්‍රායෝගික පරිපථයකදී වයරින් කරන විදිය තමයි මෙන්න මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ. මෙතෙන්දී බලන්න පේනවා ඇති ග්‍රවුන්ඩ් පින් එක ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරලා තියෙනවා. පොදු ග්‍රවුන්ඩ් එකට VCC එක 5 වෝල්ට් සම්බන්ධ කරලා තියෙනවා. තව මෙන්න මෙතන ඊළඟ පින් එක VEE කියන පින් එක ගැන මම කලින් කිව්වේ නැහැ. මේ පින් එකෙන් කරන්නේ මේ LCD එකේ අපිට පෙන්නන සංකේත අකුරු ඉලක්කම් වල brightness එක, ඒ කියන්නේ brightness කියලා කිව්වොත් පැහැදිලි වෙන නිසා මම මේ වචනේ කිව්වේ. නැත්තම් contrast කියන එක මේ අඩු වැඩි කරන්න තමයි මෙන්න මේ පින් එක පාවිච්චි කරන්නේ. මෙතෙන්ට අපි දාලා තියෙන්නේ preset එකක් හරි නැත්තම් volume control එකක් හරි නැත්තම් පොදුවේ කියන්න පුළුවන් potentiometer එකක් කියලා. මොකද මේක වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධකයක් මෙතෙන්ට මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනි. අපි මේ ප්‍රතිරෝධකයේ අගය එනතයි potentiometer එකේ අගය වෙනස් කරද්දී මේ LCD කියලා මෙන්න මේ LCD එකේ පෙන්වන අකුරු වල brightness එක නැත්තම් contrast adjust කරන්න මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ විදිහට RS pin එක connect කරලා තියෙනවා. බලන්න මම කලින් කිව්වා වගේ මෙන්න මේ pin එක ground එකට connect කරන්න පුළුවන් කියලා මේ කියන්නේ. can be connected to ground එක අනිවාර්යෙන් ground එකට connect කරන්න ඕනේ. අපි ඒක Arduino එකට connect කරත් අපි ඒ connect කරන pin එක දිගටම බින්දු කරලා තියන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ ground එකක් විදිහට වැටෙන්නේ. එහෙම නැත්නම් ඉතින් මේක අපරාධ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ එහෙම නැත්නම් අපේ Arduino board එකේ එක pin එකක් නාස්ති කරන්න ඕනේ නැහැ. මේකට මෙතනින්ම ground කරලා දැම්මම ඉවරයි. ඊළඟට මෙන්න මේ 4-bit mode එක පාවිච්චි කරද්දී මෙන්න මේ pins 4 යොදා ගන්න නැහැ කියලා මේ කියන්නේ. මම කලින් කිව්වා වගේ. ඒ කියන්නේ D0 වල ඉඳන් D5 වෙනකන් තියෙන pins ටික පාවිච්චි කරන්නේ නැහැ 4-bit mode එකේදී. මෙන්න මේ තද පාඩෙන් තියෙන ටික තමයි මෙතෙන් කනෙක්ට් කරන්නේ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් අපි Arduino එකට කනෙක්ට් කරද්දී මේ පිළිවෙලටම සම්බන්ධ කරන්න ඕනද මේ pin එකට? එහෙම එකක් නෑ. Arduino එකේ අපිට පුළුවන් අපි පාවිච්චි කරන pins ටික කෝඩ් එකකින් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගැටලුවක් නෑ. මේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට මෙතෙන්දිත් මෙන්න මේක අත්‍යවශ්‍යම නැහැ මෙතෙන්දි. නමුත් කියන්නම් මම කැතෝඩ් කියන එක එහෙම නැත්නම් රින එක අර බෑක්ලයිට් එකේ LCD එකේ බෑක්ලයිට් එකේ කැතෝඩ් එක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඇනෝඩ් එකට 330 ohms රෙසිස්ටර් එකක් දාලා 5 volt වලට සම්බන්ධ කරලා මේ 330 ohms කියන ප්‍රතිරෝධකය දාලා තියෙන්නේ මේ බෑක්ලයිට් එකේ අර LED එකට ඔරොත්තු දෙන විදිහේ ධාරාවක් මෙතෙන්ට එවන්න. ඒ කියන්නේ මෙතන ප්‍රතිරෝධකයක් දැම්මම අපි දන්නෝනේ ධාරාව පාලනය වෙනවා කියලා. නමුත් මම
ප්‍රායෝගිකව පාවිච්චි කරද්දී නම් බොහෝ විට මෙන්න මේ ප්‍රතිරෝධකය දාන්නේ මේක නිකම්ම අපි 5 වෝල්ට් වලට සම්බන්ධ කරත් ප්‍රශ්නයක් නැහැ LCD එක වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලෝ ඒ පරීක්ෂණ විදියට කරලා බලන්න අපිට ඕන නම් LCD එකේ බෑක් ලයිට් එකේ බ්‍රයිට්නස් එක අඩු වැඩි කරන්නත් පුළුවන්. මෙතෙන්ට 500 ohm වගේ variable resistor එකක් දාගත්තා නම් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. බෑක් ලයිට් එකත් අපිට අවශ්‍ය ප්‍රමාණයට කන්ට්‍රෝල් කරගන්න. හරි අපි ඇඩ් කරගමු මේ Arduino board එක ළඟට LCD display එකක්. මෙන්න මෙතන මේ තියෙන්නේ LCD 16:2 කියන එක තමයි අපි ගන්නෙ. තව display වර්ග කිහිපයක් තියෙනවා. මේ LCD 16:2 I2C කියලා එකක් තියෙනවා. ඒක ගැන අපි ඊළඟට කතා කරමු. මේ LCD 20:4 කියන අර කලින් වගේම තමයි. ඒ කියන්නේ 16:2 කියන්නේ 16 පේරි දෙකක් තියෙන්නේ characters. 20/4 කියලා කියන්නේ 20 පේරි 4. තියෙන ඩිස්ප්ලේ එකකට අපිට ඕන නම් මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැනට අපි මේ අපිට අපේ වැඩේට අවශ්‍ය වෙන්නේ LCD 16:2 එක නිසා ඒක සිලෙක්ට් කරගත්තා. හරි ඊළඟට මම වයරින් එක සම්පූර්ණ කරගත්තා පැහැදිලි කරන්න ලේසි නිසා. වයරින් එක තියෙන්නේ මෙහෙමයි ලොකු අමාරු කොටසකුත් නැහැ මේකේ. මෙතන මම පොඩ්ඩක් zoom කරගන්න. මෙතෙන්දි මේ VDD සහ VSS pins දෙක Arduino එකේ ground එකට සහ අනිත් සම්බන්ධ වෙලා තියෙනවා 5 volt වලට. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ කළු පාට වයර්ස් වලින් ඔක්කොම කියන්නේ ground වලට සම්බන්ධ වෙන්න ඕනේ ඒවා. මෙතනත් මේ anode cathode දෙකට, ඒ කියන්නේ මේ backlight එකේ anode cathode දෙක සම්බන්ධ කරලා තියෙන්නේ 5 volt වලට. ඒතර ඒ කියන්නේ backlight එක on වෙලා තියෙන්න ඕන නිසා. ඊළඟට මම RW pin එක ground කරගෙන තියෙනවා. මෙතන RW pin එක ground කරලා තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට RS pin එක 7 වෙනි pin එකෙන් පටන් අරගෙන සම්බන්ධ කරලා enable pin එකත් 6ට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම තමයි data pins ටික, ඒ කියන්නේ D4 වල ඉඳන් D7 වෙනකන් data pins ටික 5 ඉඳන් දෙවෙනි pin එක වෙනකන් Arduino එකේ digital pin වලට සම්බන්ධ කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි මේ විදිහට වයරින් එක කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති නම් වෙන pins පාවිච්චි කරන්නත් පුළුවන් digital pins. නමුත් මම මෙතන වැඩි පහසුයි අපි එක ළඟ pins ටිකක් use කරා. මම ඒකයි මෙතන මේ විදිහට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මෙතන VO pin එක මම කිසිම තැනකට සම්බන්ධ කරලා නැහැ. මේ සිමුලේෂන් එකේදී සම්බන්ධ කරලා නැහැ. ඒකට හේතුව තමයි මෙතන මෙන්න මේ රිෆරන්ස් එක වලට ගියාම LCD එකේ රිෆරන්ස් වලට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ ස්ටෑන්ඩඩ් කන්ෆිගරේෂන් කියන එකේ pin වල names එක description එකක් තියෙනවා. බලන්න මේකේ මේ විස්තර ටික අපි දැනටත් දන්න නිසා මෙන්න මේ VO pin එකේ description එකට තියෙනවා contrast adjustment කියලා. ඔය අපි දන්නවා ඒක pin එක කරන්නේ කියලා. හැබැයි බලන්න වරහන් ඇතුලේ දාලා තියෙනවා not simulated කියලා. ඒ කියන්නේ වොක්කියු සිමියුලේටර් එකේදී අපිට බෑ සිමියුලේට් කරලා බලන්න බෑක්ලයිට් එක මේ කන්ට්‍රාස්ට් ඇඩ්ජස්ට්මන්ට් එක සිමියුලේට් කරන්න බෑයි කියලා තමයි මේ කියන්නේ. ඒක නිසා මම මෙතෙන්දී සම්බන්ධ කරේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ මේ විදිහට චෙක් කරන කෝඩ් එක ප්‍රැක්ටිකල් සර්කිට් එකකට දානවා නම් අපි Arduino board එකක් පාවිච්චි කරලා ෆිසිකල් හදන ප්‍රොජෙක්ට් එකකදී අනිවාර්යෙන් මේ VO pin එක අර මම කලින් පෙන්නපු විදිහට පොටෙන්ෂියෝමීටර් එකක් දාලා සෙට් කරගන්න ඕනෙමයි. නැත්තම් වැඩ කරන්නේ නැහැ. මොකද LCD එක වැඩ කරන්නේ නැති වෙයි නැත්තම්. මුලින්ම අපි ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා මෙන්න මේ පාවිච්චි කරන ලයිබ්‍රරි එක. ඒ ලයිබ්‍රරි එක තමයි liquid crystal කියන එක. එතනින් මේ ලයිබ්‍රරි මැනේජර් එකකින් මෙතනින් ඇඩ් කරන්න පුළුවන් ලයිබ්‍රරිස් ඇඩ් කරන්න හැටි එදා උදාහරණයකින් කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. right මේ ලයිබ්‍රරි එක අපි ඇඩ් කරගමු. මේ ලයිබ්‍රරි එක විතරක් නෙමෙයි ඒකත් කියන්න ඕනේ තව ලයිබ්‍රරිස් තියෙනවා LCD display එක වැඩ කරද්දී. නමුත් මේක පහසු නිසා මේක මම ගත්තා. ඊළඟට මෙන්න මේ කෝඩ් පේලි දෙක. මේක අනිවාර්යයෙන්ම LCD එකක් අපි යූස් කරනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ උඩ තියෙන පේලි තුන තියෙන්න ඕනමයි. මොකද මේ ලයිබ්‍රරි එක නම් යූස් කරන්නේ. හැබැයි මෙන්න මේ පහලින් තියෙන පේලි දෙක ලයිබ්‍රරි එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන අපි දැනට හිතන්න නැතුව ඉමු. එතකොට ඒකත් පුළුවන් අපිට ලයිබ්‍රරි එකේ රිෆරන්ස් බලන්න. නමුත් ගොඩක් අර මූලික මට්ටම ඈත් ඉන්න නිසා ඔයගොල්ලෝ පුරුදු වෙන්න මෙන්න මේ ක්‍රමයට යන්න. හරිද? එතකොට මෙතන constant int කියලා
අපි variable set එකක් විදිහට අරගෙන තියෙනවා මෙන්න මේ rs කියලා එකක්. ඒතර rs ගේ value එක 7යි. en කියන එකේ value එක 6යි. මොකද්ද මම මේ කරලා තියෙන්නේ මේ දාලා තියෙන්නේ මේ rs en D4 වල ඉඳන් D7 වෙනකම් මම දාගෙන තියෙන්නේ අර අපි Arduino board එකට set කරන pins ටික. මෙන්න මේ pins ටික මේ pins ටික තමයි මෙතන මේ දාලා තියෙන්නේ. මේ කරලා තියෙන්නේ මේ pin එකට අදාළ අංකය. අපි මෙන්න මේ RS pin එක set කරලා තියෙන්නේ Arduino එකේ 7 වෙනි pin එකට කියන එක තමයි මේ මෙතන කියලා තියෙන්නේ. ඒතකොට මේ values ටික අරගෙන තියෙනවා මෙන්න මේ liquid crystal කියන library එකට. මෙතන මේ LCD කියලා හදාගෙන තියෙන object එකක්. අර කලින් වීඩියෝ එකේදී මතකද අපි distance කියලා එකක් ගත්තා variable දෙකකුත් එක්කනේ කලින් වීඩියෝ එකේදී. හරි. එතකොට මේ LCD කියලා කියන්නේ අපි මෙන්න මේ ඔබ්ජෙක්ට් එක මෙතෙන්දී මේ LCD කියන එක පාවිච්චි කරලා තමයි අපි මේ LCD එක රන් කරන්න ඕනේ. ඒකයි මෙතන මේ නමක් අරන් තියෙන LCD කියලා. මේ LCD කියන එක වෙනස් කරන්න පුළුවන් මේ නම. ගැටලුවක් නැහැ. හැබැයි liquid crystal කියන එකවත් මෙන්න මේ RS මෙන්න මේ අකුරු ටිකවත් වෙනස් කරන්න බෑ. එහෙම මේ අකුරු ටික වෙනස් කරොත් මෙතනත් වෙනස් කරන්න වෙනවා. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඊළඟට මෙන්න මේ setup function එක ඇතුලේ අපි දාගන්න ඕනේ LCD .begin කියලා. ඒ කියන්නේ මේ LCD එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා කියන එක තමයි මේකේ තේරුම. LCD.begin. මේක ඇතුලේ අපි දාන්න ඕනේ අපි පාවිච්චි කරන්නේ 16:2 එකක් නිසා 16.2 කියලා. මෙන්න මේ කෝඩ් එකකින් වෙන්නේ අපි මේ ඔබ්ජෙක්ට් එකට කියනවා මේ අපි 16:2 LCD එකක් තමයි එක තමයි වැඩ කරන්නේ කියලා. ඊළඟට අපි මේ LCD එකේ මොනවද ඩිස්ප්ලේ කරන්න ටයිප් කරන කෝඩ් එක තමයි LCD. දැක්කනේ අර කලින් කිව්වා වගේ LCD එක සම්බන්ධව මොනව කරත් පටන් ගන්න මෙන්න මේ ඔබ්ජෙක්ට් එකේ නම දාලා ඩොට් එකක් විදියට. හරිද? මේ වගේ තව මොනවද කරන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට මේ liquid crystal කියන library එකට අදාළ reference ටික බලුවා නම් documentation එක බලුවා නම් තව මේකේ තියෙන function මොනවද පාවිච්චි කරන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් simulator එකේ ඒ ටික කරලා බලන්න. ඊළඟට ඔයගොල්ලන්ට ලස්සන අපි ප්‍රොජෙක්ට් එකට ලස්සනට ඩිස්ප්ලේ එකක් දාලා සරලව වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට LCD. මම දාන්න මොනවාරි print කරන්න ඕන LCD.print කියලා. හරි print වෙන්න ඕන දේ අනිවාර්යෙන් double quotation ඇතුළේ දාන්න. මම දාන්නම් හරි මම නම දැම්මා. right. දැන් අපි මේක simulate කරලා බලමු. ඔව් අන්න අපිට මේ type කරපු එක පෙන්නුවා. හරි දැන් බලන්න මේක පටන් අරන් තියෙන්නේ ওই අකුරු ටික print වෙන්න පටන් අරගෙන තියෙන්නේ මෙන්න මේ පළවෙනි ඒ කියන්නේ බිංදුව ඉන්ඩෙක්ස් එකේ. දැන් අපි මේක වෙනස් කරන්න ඕන නම් අපිට තියෙන මෙන්න මෙහෙම ෆන්ක්ෂන් එක lcd.set cursor කියන්නේ අපි type කරනවා set cursor කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා මම දානවා දැන් අපි මේ cursor එක එන්න ඕන තැන. හරි බලමු මම දාන්න මෙහෙම මොකද වෙන්නේ බලමු 0.1 කියලා ඉන්ඩෙක්ස් එකට එන්න කියලා දැම්මා. ඊට පස්සේ නැවත මම මෙන්න මේ LCD print කියලා දානවා වෙන නමක්. මේකට පැහැදිලි කරන්නේ මේක. හරිනේ මෙතෙන්ට මම දාන්නම්. හරි. දැන් බලමු. ඔව් අන්න ඊළඟ කොටස ආවේ බලන්න පහලින් මේ පේලියට පහලින් තමයි ආවේ. ඇයි හේතුව මම 0.1 කියලා දාලා තියෙන්නේ. බලන්න දෙවනි පේලිය මුලින්නේ පටන් අරගෙන තියෙන්නේ. එතකොට මේ 0 කියලා කියන්නේ අපි දාන්නේ set cursor කියන ෆන්ක්ෂන් එකට මේ දාද්දි 0 කියලා තියෙන්නේ මෙන්න මේ කොලම් එක කියලා තියෙන රෝ එක. මොකද 0 කියන්නේ පළවෙනි එකනේ මෙතන 1. 0.1 කියලා කියන්නේ බිංදුවෙනි ඉන්ඩෙක්ස් එකෙන් පටන් ගන්න කීවෙනි පේලියද? 1 කියන පේලිය ඉඳන් පටන් ගන්න කියන එක තමයි මෙන්න මෙතන කරන්නේ. මේ set cursor එකෙන් අපිට ඕන තැනකින් පටන් ගන්න විදියට වෙනස් කරන්න පුළුවන්. කෝඩ් එකකින් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මම දානවා delay එකක් තියෙනවා. delay මොකද කියන්නම් කොහොමද අපතර දෙකක් මේව ගැන දන්නෝ delay ගැන. ඊට පස්සේ මම LCD එකේ මේ තියෙන ටික නැති කරලා දානවා. ඒ කියන්නේ මේ setup function එකේ තියෙන ටික ඔයගොල්ලෝ දන්නවා. setup function එකේ තියෙන කෝඩ් එක ආරම්භ විතරයි run වෙන්නේ. board එක on වෙද්දි setup එකේ තියෙන ටික වෙලානේ යන්නේ ඊළඟට. loop එක ඇතුළේ අපි ලියන කෝඩ් එක තමයි දිගටම ඊට පස්සේ run වෙන්නේ.
මොකද අර දැකලා ඇති උපකරණවල මේ ඔන් කරද්දී මොනවා හරි ඩිස්ප්ලේ වෙලා ඊට පස්සේ ආයේ යනවනේ ස්ටෑන්ඩ් බයි මෝඩ් එකට. අන්න ඒ වගේ තැනකදී setup function එක ඇතුලේ තමයි අපිට ඕන් ටික කරන්න. ඒතර මම මේ කරන්න හදන්නේ LCD එක ක්ලියර් කරලා දානවා. තප්පර 3ක් මේ තප්පර 2ක් මෙන්න මේ නම පෙන්නලා ඊට පස්සේ LCD එක ක්ලියර් කරා. එහෙනම් සරල LCD dot එකට තියෙන්නේ clear. LCD dot clear. හරි. දැන් බලමු. හරි අන්න ඔව් තප්පර 3ක් තප්පර 2ක් තිබිලා LCD එක ක්ලියර් වුණා. මේ ලයිබ්‍රරි එකේ තියෙනවා ඊළඟට තව ෆන්ක්ෂන් එකක්. ඒකට කියන්නේ කර්සර් කියලා. දැන් කර්සර් කියන්නේ අපි දන්නවනේ මොනවා හරි ටයිප් කරනකොට ඊළඟට දැන්ට අර බ්ලින්ක් වෙවි තියෙන්නේ අපි මොනවා හරි මෙතන මේ බ්ලින්ක් වෙන්නේ ඔන්න ඔය වගේ ගන්න කර්සර් එක කියලා කියන්නේ. ඒතකොට LCD එකෙත් කර්සර් කියලා කර්සර් එකක් එනවා. ඒ කියන්නේ ටයිප් වෙන තැන ඊළඟට ටයිප් වෙන්නේ මෙන්න මෙතන ඉඳන්නේ මේ කියන එකනේ මේ කර්සර් එකෙන් කියන්නේ. ඒ වගේ කර්සර් එකක් පෙන්වන්න ඕන නම් අපිට මෙතන දාන්න පුළුවන් LCD dot cursor කියලා. cursor. ඔන්න. එහෙම දැම්මොත් බලමු කොහොමද cursor එකක් පෙන්වන්නේ කියලා. හරි දැක්කනේ ඔයගොල්ලන්ට පේන්නේ නැති අර cursor එකක් පෙන්නුවා මේ ඩිලේ එක දාලා ඕෆ් වෙච්ච නිසා අන්තිමට ටයිප් වෙලා ඉවර වෙලා ඊළඟ ටයිප් වෙන්නේ මෙතනින් කියලා. දැන් ක්ලියර් වුණාට පස්සේ නැවත ටයිප් වෙන්නේ මෙන්න මෙතනින් කියන එක තමයි වෙන්නේ මේ cursor එකෙන් දාලා පෙන්නන්නේ. දැන් අපි void loop එක ඇතුළට දැම්මොත් එහෙම අපි ඒකත් කරලා බලමු. මෙතෙන්ට මම දාන්නම් lcd.print කියලා. අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ cursor එකෙන් අර ටයිප් වෙන තැන කොතනද කියලා. මම මෙතෙන් දාන්නම් මෙතෙන්දී උදාහරණයකට hello කියලා. දාමු loop එකට. හරි. නැවත මම මේකට delay එකක් තියලා delay එකක් තියමු අපි තප්පර 2ක තියලා නැවත මම LCD එක clear කරනවා. lcd.clear නැවත delay එකක් තියෙනවා. හරි ඔයගොල්ලෝ හිතලා බලන්න මොකද්ද මේකෙන් වෙන වැත්තේ කියලා. හරි සිමුලේට් එක කරලා බලමු. right දැන් loop එකට ඊට පස්සේ run වෙන්නේ. බලමු. ඔව් දැක්කනේ. අන්න දැන් ඊළඟට වැඩ කරන්නේ මේ විදිහට. cursor එක hello කියන එකෙන් ඉවර වුණා. දැන් blink වෙවි තියෙනවා. මොකද code එකේ තියලා තියෙන මම loop එක ඇතුළේ තියෙන function එක එහෙම යන විදිහට. හරි අපිට ඕන නම් මේ මෙතනින් දාපු cursor එක පෙන්වන්න නැති වෙන අයින් කරන්න ඒකට කරන්න තියෙන්නේ lcd dot no cursor කියලා function එකක් තියෙනවා. මෙන්න මේක දැම්මට පස්සේ මේ ටිකට cursor එක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ hello කියන එකට cursor එක නැති වෙන්න ඕනේ. බලමු එහෙම වෙනවද කියලා. ඔව් දැන් ගන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ටිකට cursor එක දාපු නිසා කලින් තිබුණා කියලා මම නැවත රීස්ටාර්ට් කරලා වෙන්නන්න. ඔව් ඒ කොටසට මෙතන setup ඒ කොටසට තියෙනවා cursor එක. නැවත බලන්න මම reset එක press කරාට පස්සේ right නමුත් මේ hello කියන එකට දැන් cursor එක නැති වුණා. හේතුව මෙන්න මේ no cursor කියන function එක නිසා. හරි. මෙතන මේ hello කියන වචනේ blink වෙවි තියෙන්නේ මොකද මේ setup function එකෙන් පස්සේ loop එක ඇතුළට ආවම මෙන්න මේ code pale ටික තමයි දිගටම ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනි එක ඊළඟට දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක පස්වෙනි එක නැවත පස්වෙනි එකෙන් පස්සේ පළවෙනි එකට loop එකක් කියන්නේ එහෙමනේ. රවුම කරගෙන නිසානේ. ඒක නිසා තමයි මේ hello කියන එක තප්පර දෙකකට පාරක් blink වෙන්නේ. මොකද මෙතන code එක ලියලා තියෙන්නේ එහෙමයි. hello කියන එක print කරලා තප්පර දෙකක් ඉන්න ඊළඟට clear කරන්න නැවත තප්පර දෙකක් ඉන්න ආයි අන්න ඒ විදිහට ආයෙ මුලට යනවා. මේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි අද අපි කතා කරේ මේ LCD එකක් සම්බන්ධ මූලික දේවල් ටික. ඉතින් අපි ඊළඟට බලමු අපි අර කලින් කරපු අල්ට්‍රාසොනික් සෙන්සර් එක දාලා කරපු වැඩෙත් අරගෙන ඒකත් එක්ක කොහොමද LCD එකක් ඒකට සම්බන්ධ කරලා දුරක් පෙන්වන්නේ සහ එක්ක අපිට අවශ්‍ය ගණනය කිරීමක් කරලා ඒක පිළිතුරක් මේ ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ කොහොමද වගේ දේවල් ඊළඟට බලමු. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු ඒ ගැන. ඉතින් වීඩියෝ එක ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා තියන්න. ඉතින් වීඩියෝ එක බලුවට හැමෝටම ස්තුතියි. අපි ඉක්මනින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.